ඔයාගේ නිරුවත එළියට දැම්මා කියලා. ඒක මම කියනවා ඒක වැරදි. මොකද ටිලන් කියන පුද්ගලයා ඔය පුද්ගලයා මාත් එක්ක කාලයක් ඔයාලා දන්නවා ඇතිනේ මේ හොඳට හිටියා කියලා. හැබැයි මම එයත් එක්ක හොඳට හිටියේ හේතුවක් තිබුණා. එතකොට ඒ පුද්ගලයා මට ඒවලා තියෙනවා එයාගේ මේ අපි කියනවා ඉංග්‍රීසියෙන් කියනවා කොක් එක කියලා. හරිද? එතකොට අර සමලිංගික භාෂාවෙන් කියනවා ජොන්සේ කියලා. මගෙන් ඇහුවා නාංගි බලපංකෝ මගේ ජොන්සේ ලොකු මුම් මේ මට පොන්නයා කියන්නේ කියලා මට ඒවලා තියෙනවා. එතකොට Black Beauty මේක ලීක් කරා කියලා කියන්නේ කොහොමද? ඒක බොරු කතාවක්. හරිද? ටිලන් ඔයාගේ කලින් WhatsApp නම්බරේ මං ගාව තියෙනවා. හරිද ටිලන් ඔයා නටන්න එපා. ඔයා හැමෝටම කියනවා Black Beauty තමයි මගේ නිරෝධ එළියට දැම්මේ. එහෙම වෙන්න බෑ. මොකද හේතුව ඔයයි අසේලයි මමයි group call එකක් දැම්මා. ඒ දාන වෙලාවෙත් අසේලයි ඔයයි කතා කරලා ඔයා පස්සේ ආයෙ මට අරන් කිව්වා නංගි අසේල ගැන ඔයා මට මොකද්ද කියන්න තියෙන්නේ කියලා ඇහුවා. ඇහුවා නේද ටිලන්? ඔයා මේක අහගෙන ඉන්නේ. එතකොට ඔයා මම කිව්වේ දත්කටම ආපෝ අයියේ ඔයා පොන්නෙක් වෙන්නේ තියාගෙන ඉන්නේ කියලා මම කිව්වා. හරිද ටිලන්? එතකොට ඔයා මං ඒව වීඩියෝ කරේ නෑ. ඔයාට HIV තියෙනවා කියලා ඔයාගේ කටින්ම කිව්වා. අනේ අහිංසා නංගි අපි ඕවා දන්නේ නෑනේ බයි යුරෝපේ ඇවිල්ලා අපි හොඳට මේවා කරා. මට HIV හැදිලා තියෙන්නේ බං ඉතින් මොනවා කරන්නද කියලා ඔයා එහෙම කිව්වා. මම මේ කියන හැම වචනයක්ම සත්‍ය. ඒ ටිලන් කියපු දේවල් තමයි මම මේ කියන්නේ. හදලා කියන්න මට බෑ. මොකද මම බොරු කියන කෙනෙක් නෙමෙයි නිසා මට හදලා කියන්න බෑ. එතකොට ඔයා දැන් කියනවා නීතිය රැහැනට යනවා මම Black Beautyට මෙහෙම කරනවා. ඔයා යන්න. හැබැයි ඔයා WhatsApp නම්බරේ දැන් අයින් කරලා තියෙනවා. හැබැයි ඔයා එවපු ඩීටේල්ස් ඔක්කොම මගේ වගේ පරණ WhatsApp එකේ තියෙනවා ටිලන්. ඒක නිසා ඔයා හැමෝටම කරේ මොකද්ද? බඩේ පාර ගහලා ඔයා ජීවිතේ ජය ගන්න. හැබැයි ඔයාට ඒක කවදාවත් බෑ. මොකද හේතුව BA අයියට ඔයා දැක්කද බැනපුවේ? BA නැගපිය මේකට කියලා කතා කරේ. ඔයාට බිග් මැච් එකේදී කවුද ගැහුවේ? BA. අද ඔයා BAට සලකන විදිහ ඔහමද ටිලන්? ඒක නිසා මම කියනවා ඔය යන කෙනාට යන්න Black Beauty නිර්වත එළියට දැම්මේ කියන ලීක් කළා කියලා කියනවනම් ඔයා තමයි ටිලන් මේකේ ඉන්නේ අර මම නම කියන්නේ මහත ගෑනු කෙනාගේ ලීක් එකක් ලීක් කරේ ඔයා තමයි. ඔයා හැමෝම අවුස්සලා පැත්තකට වෙලා ඔයා රජා වගේ හරි සතුටු වෙනවා. හැබැයි මේ පාර ඔයාට මේ සමාජයෙන් ගැලවීමක් නැහැ. හැබැයි ඔයා ඕන වෙලාවක කියන්නේ මංගාව තියෙන ඔයා මට WhatsApp එකෙන් එවපු ඔයාගේ අපි සිංහලෙන් කිව්වොත් කොක් එක සහ නච්චි භාෂාවෙන් කිව්වොත් ජොන්සේ කියලා. එතකොට ඔයා කවදාවත්ම කියන්න එපා Black Beauty ලීක් කරේ කියලා. මොකද ඔයාම තමයි හැමතැනම ඔයාගේ ඔය ඕක යැව්වේ. හැබැයි ඔයා මේකේ පෙන්වන්න හදනවා මට ලොකු එකක් තියෙනවා මං හරි පිරිමියා කියලා. අනේ ටිලන් ඔයාට ඒක කරන්න බෑ. ඔයා එහෙමනම් කසාද බැඳලා ළමෙක් හදන්න. ඔයා කරගන්න පුළුවන් ඔක්කොම දේවල් කරගෙන ඔයා දැන් මෙතන මිනිස්සුන්ට මඩ ගහන්න ඔයාම මොකද මගේ කාලියම්ම සත්තයි ටිලන් මට එයාගේ ඔය කියන එක එව්වා. ඒවල බලපන්නංගි මගේ එක කොහොමද ඊට පස්සේ මං ඒකට hina වුණා අම්බෝ මේකෙන් කෑවොත් නම් ඉරාගෙන යයි කවුරු හරි මොකක් හරි කියද්දි මං කිව්වා අම්බෝ මේකෙන් කෑවොත් නම් ඉරාගෙන යයි කියලා ඒත් මම කිව්වා. හැබැයි ටිලන් ඔයා හිතන්න එපා අහිංසත් ගොන් තමා නෝගත් තමා. හැබැයි අහිංසට දෙයියෝ මොලයක් දෙනවා. ඒ හැමදේම මගේ ඔයාගේ පරණ WhatsApp එක ඇතිනේ. ඔයා කලින් WhatsApp එක ඔක්කොම අයින් කරලා අලුතෙන් නම්බරයක් අරන් WhatsApp හදාගත්තා. ඒකෙදි මම දැක්ක ඔයා කිව්වා මේක මම දෙන්නේ මගේ හිතවත්තුන්ට විතරයි කිව්වා. ඒක නිසා ඔයා කරුණා කරලා යන්න පොලිසි ඉෂානි බැයි නම් ඕනෙක් පොලිසිය යන්න මම එනවා සාක්කිය දෙන්න සහ ඔයා එවපු WhatsApp එකේ මැසේජ් ටික ඔක්කොම මං ගාව තියෙනවා. මමත් අදාළ තැනට පෙන්නනවා. ඔයා බය නැතුව ගිහිල්ලා Black Beauty විරුද්ධව දාන්න Black Beauty ලීක් කරේ කියලා. හැබැයි මෙතනදී පෙනී සිටිනවා නෑ සර් මෙයා මට මෙන්න මේ කාලෙදී මාත් එක්ක හොඳට හිටියා. ඒ වෙලේ මෙන්න මෙයා මේක දෙම්මා මේ තියෙන මෙයාගේ මැසේජ් ටික. ඔයා එතකොට කොහොමද Black Beauty මේවා කරා කියලා කියන්නේ? ඔයා ඉස්සෙල්ලා ඔයා හිතන්න එපා පිරිමියෙක් කියලා. ඔයාට ඒක කෙලින් වුණා. ඔයාම කටින් කියනවා මම මේ කුඩු ගහලා මොරල් වෙච්ච වෙලාවේ කෙලින් වුණේ කියලා. ඇත්තනේ කතාව. හැබැයි ඔයාට මතකද මන් දන්නේ නංගි බේ බලපන්කෝ මගේ එක කියලා කිව්වා මතකද? ඉතින් ඒක නිසා ටිලන් ඔයා හැදුවේ මේ සමාජයේ මේවා කළා ඔයා රජෙක් වෙන්න. හැබැයි කලකම් පළ දෙනවා. ඒක නිසා අපි දෙයියෝ අදහනවා. තේරුණාද? ඔයා හැමෝට ඔයාට Black Beauty නැත්තම් ඔයාට ජීවත් වෙන්න බෑ. ඔයාට මාව නැත්තම් ජීවත් වෙන්න බෑ. නේ? ඔයාට කාට හරි බැන්නොත් තමයි ජීවත් වෙන්නේ. ඇත්ත කතා කරන්නේ. ඔයාට සිංහයෝ ගහන්නත් මිනිස්සු ඉන්නවා.
ඉතින් ඒක නිසා ඔයා මිනිස්සු හැමෝම ඔයා සුද්ධ වෙන්න එපා. ඔයාගේ එක කෙලින් වුණා කියලා ඔයා හරි පිරිමියෙක් වෙන්නේ නැහැ ටිලන්. ඔයාව වෙනස තියෙනවා පොඩ්ඩක් වගේ ඉන්න නිසා මිනිස්සු ඒ පැත්තට අදිනවා. හැබැයි ඔයා මගේ තත්ත්වයට නම් ඔයාටත් ඕකම තමයි. හැබැයි සමාජයේ මඩ ගහලා මේ සැරේ තමයි ඔයාට අකුලගෙන යන්න සිද්ධ වෙලා තින්නේ. ඒ නිසා ඔයාට කැරකෙන්න දැන් මේ පටන් ගත්ත විතර දැන් මම කියනවා මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ටිලන් ඔයා මට ෆොටෝස් දාලා තිනවා. ඔයාට කවදාකවත් කියන්න බෑ Black Beauty ලීක් කරේ මගේ ලීක් කියලා. ඒක නිසා ඔයාම මිනිස්සුන්ට පෙන්නලා ඔයා හරි පිරිමියෙක් කියලා රඟ දක්වන්න යනවා. ඒක කවදාවත් වෙන්නේ නැහැ. ඒක නිසා කරුණා කරලා ටිලන් ඔයා යන්නේ කායකද ඉෂානියෝ තමයි ඔයා ගන්න ඉස්සරහට නේද? ඉෂානියෝ යන්න කියන්නේ පොලිසියට. මම හැබැයි Black Beauty දැන් Black Beautyට විරුද්ධව නෙමෙයි යන්නේ මේකට. යන්න Black Beauty ඔයාත් එක්ක මට කිසිම තරහකුත් නැහැ මනහකුත් නැහැ. ඔයත් දුක් විඳපු මිනිස්සෙක් මමත් දුක් විඳපු මිනිස්සෙක්. අනිවාර්යෙන් අපි එකට එකතු වෙන්න ඕනේ සාධාරණේ වෙනුවෙන්. උන් වෙනුවෙන් උන් කල්ලියක් එකතු වෙලා අපිට මඩ ගහන්න සල්ලි බලය අපි දුප්පත් මිනිස්සු එහෙම මේවා වෙනවනම් අපි සාධාරණ වෙනුවෙන් සත්‍ය මේ සමාජයට දෙන්න ඕනේ Black Beauty. අනිවාර්යයෙන්ම අනිත් එක මම ඔයාලට මෙන්න මෙහෙම දෙද්ද මෙච්චර කල් මං හිතනවා මට කවුරු කියපු දෙයක් නෙමෙයි Black Beauty මට මේක කියන්න අවස්ථාවක් හැටියට ඔයා හිතාගෙන හිටියා මං සල්ලි වලට ටිලන්ගේ පැත්ත ගියා කියලා. නෑ. එතනදී උනේ Black Beauty මේකත් මම ප්‍රසිද්ධිය කියන්න කැමති. ටිලන් මට නිකන් නිකරෝනේ ඇඳේ බුදියන බාලිකාව කීකේ පටන් ගත්ත විස්තරේ. මම බැලුවා මේ මොකද්ද කියලා. ඊට පස්සේ මං එයාට බැනගෙන යන්න හදනකොට කෙනෙක් මට කිව්වා අර ඔයාගේ එකට ආව කවුද මේ සුජානි. එයාගේ නම මොකද්ද? මට මතක නෑ මේ මොකද්ද නම සුජානි කියන්නේ යාට. මේ ඉමාෂි කියලා එක්කෙනෙක්. එයා මට කිව්වා අහිංස මෑනියෝ ඔයා මේ වෙලාවේ මොලේ කල්පනා කරන්න ටිලන්ට බැනගෙන යන්න එපා. ටිලන් ප්‍රසිද්ධයි ඔයාට ගන්න පුළුවන් තැනින් ඔයා ගන්න කිව්වා. ඔයාට අපහාස කරාට ඒ වන්දා ඉමාෂි ඒ වන්දිය හැට ඔයා ගන්න දෙන දේ කියලා මම ගත්තා මිසක් Black Beauty මම සල්ලි වලට ගූකන්නේ ඔයා වගේම තමයි. ඉතින් එතකොට මම ගියේ හේතුව මේ ප්‍රසිද්ධිය කියන්නේ අන්න ඒකයි. මොකද මට පළවෙනි සැරේ මම නිකන් නිකරුණේ මට අපහාස කරපු එකේ වන්දිය ගන්න තමයි මූත් එක්ක මම ෂේප් වෙලා. හැබැයි මම බලු වැඩක් කරා. මට උදව් කරන බිම්සර අයියව කඩාගෙන ඒ මිනිස්යාව අද ඒ මිනිස්යාට මෙහෙව අර නැගපිය කියලා කතා කරපු තාත්තේ. හැබැයි මම බිම්සර අයියට කවදාවත් වචනකින්වත් කරේ නැහැ. මොකද මට කණ්ඩායමින් දුන්නා. මාස 5ක් මට රස්සාවක් නැතුව මට දුන්නා. ඒ හැමදේම නැති කරේ මේ මිනිස්යා. ඒ මිනිස්යා බැලුවා කොහෙන්ද අපිට උදව් ලැබෙන්නේ? දැන් Black Beautyටත් එහෙමයි. කොහෙන්ද ලැබෙන්නේ? මූ මැද්දට පැනලා මිනිසුන්ව මොලේ කාලා මිනිසුන්ගේ මනස වෙන පැත්තකට හරවලා ඌ ගන්න බලනවා. ඉතින් ඒක කවදාවත් తాවකාලිකයි. අද බිම්සර අයියා ලැජ්ජාවට පත් කරා බිම්සර නැගපිය මෙහාට. අන්න ඒ වීඩියෝ එක තියෙනවා අපි ළඟ. එතකොට ඔයාට සිංහයෝ ගහන්න ওই බිග් මැච් එකේදී කවුද සිංහයෝ ගැහුවේ වැඩි? ඒ බිම්සර මිනිසයා. අද